ආයිබෝන් කියලා සිරුදු නම් පිළිගන්නවා. අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඕ කට්ටිය මෙච්චර දවසක් ඉන්ටර්නෙට් ගිහින් බලපුවා. කොහොමද අපි ෆෝන් එකෙන් තවත් කෙනෙක්ට බලා ගන්න බැරි වෙන්න හරියටම ෆෝන් එකෙන් අයින් කරගන්නේ කියලා තමයි අද මම කතා කරන්න යන්නේ. හරි ඉස්සෙල්ලා අපි ඕ කට්ටිය ඉන්ටර්නෙට් යන මම මෙතන Chrome එක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තාම මෙයාගේ ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. මේකේ මේ උඩින් දකුණට පැත්තේ උඩ දෙන ඉරි කැලේ තුන. මෙන්න මේ හරි. ටික් තුන. දෙන ටච් එකක්. ටච් එකක් දීලා මේකේ ඊට පස්සේ ඕපන් කරගන්න මෙන්න මේ හිස්ටරි කියන එක. මෙන්න මේ හරි. ඒක ඕපන් කරගන්න. ඕපන් කරගත්තා මෙන්න මෙතන ඔකට බලා ගන්න පුළුවන් මෙච්චර දවසක් ඕ කට්ටියගේ ෆෝන් එකෙන් බලපු දේවල් අවුරුදු ගාණක් තිස්සේ ෆෝන් එක ගත්ත කාලයක් ඉඳලම දේවල් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරි අපි මේ කොහොමද අයින් කරගන්නේ කියලා බලමු. මෙන්න මේ හැට තියෙනවා clear browsing data කියලා. මෙන්න මේ හරි. අන්න ඒකට පාරක් ටච් එකක් දෙන්න. ටච් එකක් දියම මෙයාගේ ඉන්ටර්ෆේස් එකට තමයි එන්නේ. මේක මෙතන තියෙනවා මේ last house කියලා. දකුණු පැත්තේ මෙන්න මේ හැටි බලා ගන්න last house කියලා දිනවා. දෙන්න එක පාරක් ටච් එකක්. ටච් එකක් දීලා මේක දාගන්න all time කියන මේ යටම තියෙන එකට දාගන්න. දාගෙන ඔය කට්ටිය මෙන්න මේ පහළ තියෙනවා clear data කියලා. මෙන්න මේ හැටි. අන්න එකට පාරක් දෙන්න ටච් එකක්. ටච් එකක් දියම මෙන්න මේ වගේ ඔය කට්ටිය browser එකේ තියෙන සේරම data මෙන්න මේ විදිහට clear වෙනවා. බලන්න ඔය කට්ටිය මේ හැටි දැන් කිසිම data එකක් නැහැ. බලා ගන්න පුළුවන්. right යාළුවනේ ආපස්සට මම ඉරිකාසුම් ටච් කරලා පෙන්නන්න. ඔකට පේනවා මෙන්න මේ හරි සේරම දේවල් ක්ලියර් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න. සුබ දවසක් ඕ කට්ටියට.